හායි යාළුවනේ මගේ YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. මගේ channel එක subscribe කරන්න. බොහෝ දෙමව්පියන්ට තියෙන එකම ප්‍රශ්නයක් මගේ දරුවා තාම කතා කරන්නේ නැත්තේ ඇයි? අද අපි කතර කුසලතා සංවර්ධනය ගැන කතා කරමු. දරුවෙකු උපතේ සිට අවුරුදු 3 දක්වා දරුවාගේ ජීවිතයේ විශේෂම කාල පරිච්ඡේදයක් ගෙවෙනවා. දරුවාගේ උපතට පෙර සිටම ඔහුගේ කතන හැකියාව වර්ධනය වෙන පටන් ගන්නවා කියලා පැවසුවත් පුදුම වීමට කරුණක් නෙවෙයි. කතනය සඳහා වන ඉන්ද්‍රියන් කිහිපයක් තියෙනවා. ඒ තමයි මහා ප්‍රාචීර්ණය. වාක්‍ය හසුරුවනවා. දිව ඩ ක ල ග න යන ශබ්ද නිකුත් කරයි. තොල් ප බ ෆ ම ව යන ශබ්ද නිකුත් කරයි. තොල් වලින් තමයි ඒ ටික නිකුත් කරන්නේ. කල්ල ච ජ ල යන ශබ්ද නිකුත් කරයි. උගුරු දණ්ඩෙන් ස්වරතන්ත ජා 100ක් සමන්විත වන අතර ශබ්ද පිට කිරීමට මේක උපයෝගී වෙනවා. දරුවාගේ කතන කුසලතා සංවර්ධනය සඳහා බලපාන සාධක මොනවාද? කතනය හා සම්බන්ධ ශරීර ඉන්ද්‍රියයන් වල මනා ක්‍රියාකාරීත්වයක්. මව් භාෂාවට මුල් තැනක් ලබා දීම. දරුවා වටා සිටින පුද්ගලයන් හා දරුවා සමග ඇති කතා බහ කිරීම. දරුවා සමග මව සංවාදය දෙන ආකාරය හා කාල පරාසය. දරුවා අයිති වන සමාජය. දරුවා පෙර පාසල් හා මුල් ළමාවිය වර්ධනය වැඩසටහන් වලට සහභාගී කරනවාද නැද්ද යන්න. දරුවාගේ කතනයේ පොදු ලක්ෂණ කිහිපයක් තියෙනවා. අපි දැන් බලමු ඒ ටික. කතනය කියලා කියන්නේ ශබ්ද නගා පිට කිරීම. දරුවාගේ කතනය පිළිවෙලක් හා ගලා යන ස්වභාවයක් නොතිබීම. එකට එකක් නොගැලපීම. වචනයෙන් කොටසක් පමණක් උච්චාරණය කිරීම. දරුවා මොන දේවල් හඳුනාගත්තත් ඒ තුළ තිබෙන වෙනස්කම් හඳුනා ගැනීමට සමත් නොවීම. දරුවාට ඍණාත්මක විධානයක් හඳුනාගත නොහැකිය. මේ හේතුවෙන් කරන්න සහ නොකරන්න යන දෙකෙන් අදහස ග්‍රහණය කරගන්නා මට්ටමකට මානසික සංවර්ධනය සිදු නොවී තිබීම හා වචනය හා ක්‍රියාව අතර සම්බන්ධයක් පිළිබඳ අවබෝධයක් නොතිබීම. කතන කුසලතාවය සංවර්ධනය සඳහා ගුරුවරුන්ට හා දෙමව්පියන්ට කරන්න පුළුවන් දේවල් මොනවාද? 1. අලුත් වචන දරුවාට හඳුන්වා දීම. 2. වචනවල හා වාක්‍යවල ව්‍යාකරණ වෙනස් උච්චාරණ නිවැරදි කිරීම. 3. දරුවා අහන ප්‍රශ්නවලට සංවේදීව පිළිතුරු ලබා දීම. 4. ලදරු අවධියේදී නගන ප්‍රශ්නවලට ධනාත්මකව පිළිතුරු ලබා දීම. ඒකෙන් දරුවාගේ ධනාත්මක බව වැඩි වෙනවා. ඊළඟ කාරණය නිරන්තරයෙන් දරුවා සමග කතනය හා සංවාදයේ යෙදීම. ඊළඟ එක දරුවා සමග ගායනය හා රංගනය මෙන්ම පොත් කියවීමෙහි යෙදීම. මේක ගෙදරදා ක්‍රියාකාරකමක් විදිහට සාමාන්‍ය එදිනදා ජීවන රටාවේ එක මේක කරන්නත් පුළුවන්. අන්තිම එක තමයි දරුවා සමග ගායනය හා රංගනය මෙන්ම පොත් කියවීමෙහි අනිවාර්යයෙන් මේ දෙන්න ඕනි. මේකත් කතන්දර කියවන්න පුළුවන්. නැත්නම් දරුවා ආස පොතක් කියවන්න පුළුවන්. එන්න ඒ වගේ. හරි. දැන් කතනේ සංකූලතාවේදී දරුවෝ ඉන්න පුළුවන්. මොනවාද මේ කතන සංකූලතා? බොහෝ විට දරුවන්ගේ කතන සංකූලතා ඇති වෙන්නේ කතනයේ අඩුපාඩු හා දෝෂ. මේ දේ සිදුවන්නේ දෙමව්පියන් හා වැඩිහිටියන් ලදරු භාෂාව භාවිතා කිරීම නිසා. අපි දැන් බලමු කතන සංකූලතාවය ගැන. කතනයේ විනය හා ආචාරශීලී වචන මගහැරීම. කටහඬ සංකූලතා අධි ශබ්ද මාත්‍රාවකින් කතා කිරීම. ඊළඟ භාෂා ප්‍රකාශනයේ සංකූලතා අමතර ශබ්ද එකතු කර කතා කිරීම. යම් ශබ්ද විකෘති කර කතා කිරීම. අඩංග විය යුතු සමහර ශබ්ද මගහැර කතා කිරීම. අධිවේගයෙන් කතා බහේදී වචන මගහැරීම. ඒ කියන්නේ වේගයෙන් සමහර බබාලා කතා කරන. එතකොට සමහර වචන මග හැලෙනවා. ඊළඟ එක ප්‍රමාණවත් වාග්මාලාවක් නොමැති වීම. මේවා තමයි කතනයේ සංකූලතා. මේ වගේ තවත් වැදගත් වීඩියෝ බලන්න channel එක subscribe කරන්න. තවත් අලුත් වීඩියෝ එකකින් එන්නම්. හැමෝටම සුබ දවසක්.